ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අදත් මම අරගෙන ආවේ. ඔයාලා දැන්ටමත් thumbnail එකෙන් දකින්න නැතිනේ මොකක්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම අපි යමු අලුත් වීඩියෝ එකට. මේ නොවැම්බර් මාසය ඒ කියන්නේ 11 වෙනි මාසය. මේ 11 වෙනි මාසයේ 11 වෙනි දිනට කලින් ඔබ මේ වීඩියෝ එක දකිනවා කියන්නේ එය අහම්බයක් නෙවෙයි. ඔබ විශ්වය විසින් තෝරාගත් පුද්ගලයෙක්. මේ වීඩියෝ එක බලන්න ඔබ නැවතුණා කියන්නේ විශ්වය ඔබට අද කතා කරනවා කියන එකටයි. 11 කියන්නේ නිකම්ම නිකන් නම්බර් එකක් නෙවෙයි. ඒ සංඛ්‍යාතයකි. ඔබේ ශරීරය, හදවත, මනස විශ්වයේ සාමාන්‍ය හුස්මට සම්බන්ධ වන මොහොතක්. ඔබ මේ දුටු විගසම විශ්වය සමග සම්බන්ධ වෙනවා. අපි හැමෝම තමන්ගේ ජීවිතයේ තනි වුණ කඩාවැටෙන මොහොතකින් පස්සේ තමන්ගේ හදවත ඇතුලෙන් කියන හඬට හොඳින් ඇහුම්කම් දෙනවා. මට වෙනස් වෙන්න ඕනි. මට නව ආරම්භයක් අවශ්‍යයි. යනුවෙන් ඔබ සිතනවා. 11 කියන්නේ ඔබේ හඬට විශ්වයේ පිළිතුරයි. විශ්වය ඔබට කියන්නේ ඔබ දැනටම සූදානම් බවයි. මේ මොහොත මග හැරගන්න එපා. ඔබ මේ දුටු විට ඔබේ හදවත විවෘතව තබා ගන්න. විශ්ව ශක්තිය කියන්නේ බාහිර දෙයක් නෙවෙයි. ඔබේ අභ්‍යන්තරයේම තියෙන දෙයක්. ඔබේ සිතුවිලි, ඔබේ හැඟීම්, ඔබේ හදවතේ සංසුම් බව ඒ තමයි විශ්වයේ භාෂාව. 11 දිනේ ඔයාට කියන ප්‍රධානම පණිවිඩය තමයි ඔබේ එනර්ජි එක. එහෙම නැත්නම් ශක්තිය පිරිසිදු කරගන්න. කොහොමද ඒක කරන්නේ? ඔබට ඒකට කිසිම මුදලක් වැයවන්නේ නැත. ඔබට ලැබුණු හැම දෙයකටම විශ්වයට ස්තුතිවන්ත වන්න. ඔබේ ජීවිතයට එන යහපත් දේවල් පිළිගැනීමට සූදානම් වන්න. ඔබේ සිතුවිලි පිරිසිදු කරගන්න. ධනාත්මකව හිතන්න. එවිට ඔබේ ශක්තිය නිකම්ම පිරිසිදු වෙනවා. ඔබට පහසුවෙන් මේ සිදු කරගන්න පුළුවන් වෙනවා. ඔබ 11 දුටු විට ඔබේ චින්තනාගයන් වටා විශ්වයේ ශක්තිය ප්‍රවාහය වනවා. එවිට ඔබ හිතන්නේ මොනවද? ඒ දේ ඔබට ලැබෙනවා. ඔබට දැනෙන දේ ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ විශ්වාස කරන දේ යථාර්ථයක් බවට පත්වෙනවා. ඒ නිසා ඔබ මේ දවසේ මෙහෙම සිතන්න. මගේ ඉල්ලීම් දැනටමත් විශ්වය ලබා දීමට නියමිතයි. මම ඒවා අත්විඳීමට සූදානම්. මම විශ්වාස කරමි. මට විශ්වය විශ්වාසයි. මේ බලගත් විශ්වය සෑමදාම මා සමග සිටිනවා. මට මගේ විශ්වය ගොඩක් විශ්වාසයි. විශ්වය සෑමදා මා සමගයි. ඔබ දැන් මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් එකේ පවා 11 දකිනවා. ඔබ 11 දකින හැම මොහොතකම විශ්වය ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඔබ දැනටමත් නිවැරදි මාර්ගයේ ගමන් කරන බවයි. ඉතින් විශ්වාසයෙන් ඉදිරි ගමන යන්න. ඔබේ අනාගතය අති සාර්ථකයි. විශ්වය සැමදා ඔබ අසනින්ම සිටමින් ඔබව ආරක්ෂා කරයි. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔබට ලබා දුන් සියලුම දේ වෙනුවෙන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙලා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් යොමු කරන්න. ඒ වගේම දිනපතා මෙවැනි ධනාත්මක වීඩියෝ නැරඹීම සඳහා මගේ channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔබේ ආදරණීයන්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. like කරන්න අමතක කරන්නත් එපා. Insight YouTube channel එකේ එකම අරමුණ ඔබේ ජීවිතය නගා සිටුවීමයි. එහෙනම් තවත් දවසක මේ වගේ ධනාත්මක වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔබට සුබ දවසක්.